හරි. අපි බලමු වෘත්තාකාර මාර්ගය කියන කුටීරයක්. මේ තියෙන්නේ කුටීරය. මේක වෘත්තාකාර මාර්ගයේ යනවා නියත වේගයකින් කියලා ගමු. ඒතර මේ කුටීරය ඇතුලේ තියෙනවා වස්තුවක්. මේ තියෙන්නේ. ඊළඟට මෙතන ඉන්නවා නිරීක්ෂකයෙක්. එයා හිටගෙන මේ වස්තුව දිහා බලාගෙන ඉන්නවා. ඒතර එයාට මේ වටේ තියෙන කිසි දෙයක් පේන්නේ නැහැ. එයාට පේන්නේ මේ ඇතුලේ තියෙන දේවල් ටික විතරයි. සම්පූර්ණ ආවරණය කරලා තියෙන්නේ. ඒතර මෙයා දැන් මේ කුටීරේ මේ වස්තුව නිශ්චලයි කියලා තමයි මෙයා තීරණය කරන්නේ. මේක තමයි ඒ කුටීරේ තමයි මේ මෙතන ඉන්න නිරීක්ෂකයාගේ නිර්දේශ රාමුව. එතකොට දැන් යම්කිසි වස්තුවකට ත්වරණයක් ලබා ගන්න. නැත්නම් ත්වරණයකින් චලිත වෙන්න නිකම් බෑ. මොකද මොනවද ඕනේ ඉන්නේ? ත්වරණයකින් චලිත වෙන්න චලිත දිශාව ඔස්සේ සම්ප්‍රයුක්ත බලයක් නැත්නම් අසන්තුලිත බලයක් ඕනේ වෙනවා. යම්කිසි වස්තුවකට යම් දිශාවට මන්දනයකින් චලිත වෙන්න නම් චලිත දිශාවට විරුද්ධ දිශාවට අසන්තුලිත බලයක් නැත්නම් සම්ප්‍රයුක්ත බලයක් ඕනේ. නියත වේගයෙන් චලිත වෙන්න නම් චලිත දිශාව ඔස්සේ සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා නොකරන්න ඕනේ. හරි. ඒ වගේ තමයි දැන් මෙතන මේ කුටීරය ඇතුලේ තියෙන මේ වස්තුවත් වෘත්තාකාර මාර්ගයක යනවානේ. ඒතකොට යම්කිසි වස්තුවකට වෘත්තාකාර මාර්ගයක චලිතයක් පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රයේ දෙසට යොමු වන සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්න ඕනේ. හරි. ඒතකොට දැන් මේ කුටීරය ගැන අපි අමතක කුටීරයත් ඒක කොහෙන් හරි මේක ක්‍රියාත්මක වෙන්න ඕන. කොහොමද කුටීරය වෘත්තාකාර මාර්ගයේ යනවනේ. ඒතකොට මේ වස්තුව කුටීරේ පතුලේ තියලා තියෙන මේ වස්තුවත් වෘත්තාකාර චලිතයක යෙදෙනවා. හැබැයි මෙයා ඒක දන්නේ නැහැ. ඒතකොට අපි දන්නවා දැන් මේ කුටීර නිර්දේශාවෙන් පිට තින්න කෙනෙක් අනිවාර්යෙන් දන්නවා මේකට කේන්ද්‍රයේ දෙසට යොමු වූ සම්ප්‍රයුක්ත බලයක් මෙන්න මේ විදිහට ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකට වෘත්තාකාර චලිතය පවත්වා ගන්න බෑ. දැන් එයා මේ ඇතුළේ ඉන්න නිරීක්ෂකයාට කිව්වොත් එහෙම ඔය ඉස්සරහින් වස්තුවක් තියෙනවා නේද? ඔන්න ඔය වස්තුව මෙන්න ඔයාගේ වම් අත පැත්තට මෙන්න මේ විදිහට බලයක් ක්‍රියා කරනවා කියලා මෙන්න මේ නිරීක්ෂකයාට කිව්වොත් එයා ඒක පිළිගන්නේ නැහැ. ඇයි? එයා කල්පනා කරනවා මේ වස්තුව මත මේ විදිහට බලයක් තියෙනවා නම් මේක නිශ්චලයිනේ මේ පැත්තට තොරණ යන්න එපා. බලයක් සම්ප්‍රයුක්ත බලයක් තිබුණොත් ඒ පැත්තට තොරණයක් ඕනේ. ඉතින් එහෙම යන්නේ නැහැ. මේක නිශ්චලව තියෙන නිසා කියනවා හරි. එහෙමනම් මේ පැත්තට තියෙනවා නම් ඒකට සමාන බලයක් කුටීරය මත අනිත් පැත්තට මෙන්න මෙහෙම තියෙනවා. එහෙම කියලා මෙයා කොහෙද කෝල් කරා කියලා කිව්වා කියලා. ඒතකොට එයාත් කියන්නේ එහෙම තමයි. හරි. ඒතකොට දැන් මෙයා ඒතකොට මේ පිටින් එන නිරීක්ෂකයා කියනවා මොකද්ද? එයා දන්නවා මේකට සමාන බලයක් මේ පැත්තට අනේ මෙහෙම තිබුණොත් මේ බල දෙකේ සම්ප්‍රයුක්තයේ බිඳුවේ ඒතකොට කේන්ද්‍රයේ දෙසට සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ඒතකොට මේකට වෘත්තාකාර චලිතයක් පවත්වා ගන්න බෑ. ඉතින් එයා ඒතකොට කියනවා නෑ නෑ මෙහෙම බලයක් නෑ. මේ බලය විතරයි තියෙන්නේ. ඒකට සමාන බලයක් මේ පැත්තට කොහොමද තියෙන්නේ කියන්නේ මේ බලය විතරයි තියෙන්නේ කියලා. මේක ඇතුළේ ඉන්න කුටීර ඇතුළේ ඉන්න කෙනා කියනවා මොකද එයා බලනකොට මේ වස්තුව නිශ්චලයි. එයා කියනවා නෑ නෑ මේ බලයේ මෙහෙම ක්‍රියා කරනවා නම් ඒකට සමාන බලයක් අනිත් පැත්තට ක්‍රියා කරන්න ඕනේ කියලා එයා කියනවා. ඒක තමයි එයා පිළිගන්නේ. දැන් දෙන්නගෙන් කවුද හරි? මේක ඇතුළේ ඉන්න එක්කෙනා මෙන්න මේ විදිහට බලයක් තියනවා කියලා ගත්තේ නැත්නම් එයාට මේක නිශ්චලව තියෙන නැහැ කියන එක පැහැදිලි කරගන්න බෑ. ඒ නිසා මේ නිරීක්ෂකයාට සිද්ධ වෙනවා මේ පැත්තට බලයක් තියෙනවා කියලා ගන්න. මෙන්න මේක තමයි කේන්ද්‍ර අපසාරී බලය කියලා කියන්නේ. ඒතර ඒ කේන්ද්‍ර අපසාරී බලය අදාළ වෙන්නේ ඒ චලිතවල වෘත්තාකාර චලිතයේ දෙන නිර්දේශ රාමුව තුල ඉන්න නිරීක්ෂකයෙකුට විතරයි. ඒතර එතනින් ඒ නිර්දේශ රාමුවෙන් පිට ඉන්න කෙනෙක් අපි ඔක්කොම එතන ඔය ඉන්නේ එකෙන් පිට මේ විදිහට පිටින් ඉන්න කෙනෙක් මෙහෙම බලයක් තියෙනවා කියලා සලකන්නේ. ඒකෝ එයා දන්නවා මේ බලය අනිවාර්යෙන් තියෙන්න ඕන එක කේන්ද්‍ර අபிසාරී බලය. ඒකට සමාන බලයක් තිබ්බොත් සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. කේන්ද්‍ර දිශට ක්‍රියා කරන කිසිම බලයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මේකට වෘත්තාකාර චලිතය පවත්වා ගන්න බෑ. හරි. ඒ නිසා කේන්ද්‍ර අபிසාරී බලයක් කියන එක තියෙනවා. කේන්ද්‍ර අපසාරී බලයක් කියන එක මේ චලිත වන වස්තු නිර්දේශ රාමුවෙන් පිටත ඉන්න අයට ඒක අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ මේක ඇතුලේ තියෙන එක්කෙනාට මේක නිශ්චලව තියෙන්නේ ඇයිද කියන එක තේරුම් ගැනීම සඳහා විතරයි. ඒ කියන්නේ කේන්ද්‍ර අපසාරී බලයක් කියන එකක් අදාළ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගැටලු විසඳනකොට. ඉතින් මේක ඇතුළේ නිව්ටන්ගේ නියම සත්‍යද කියන එක කියන්න බෑ. මොකද මේක
ආසිරිකාරාමයක් නෙවෙයි. මොකද මේකටත් තොරණයක් තියෙනවා. මේ කුටීරයට තොරණයක් තියෙනවා කියන නිසාට B වර්ගයට R කියලා. ඒතර මෙන්න මේක තමයි කියන අபிසාරී බලය කියලා කියන්නේ මේ බලය මේක මේ P එකෙන් පිටින් ඉන්නට අදාළ නැහැ.